everyone. අදත් ඔයාලා ගොඩක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. අද සෙනසුරාදා මේ දැන් හවස හිතාගෙන නම් හිටියේ උදේවරුේ මේ vlog එක පටන් ගන්න උදේවරුේ කොස්කෝ ගිහිල්ලා ලොකු රවුමක් යන තමයි plan කරන් හිටියේ. අපේ චුට්ටා අඩව්වක් ඇල්ලුවා. ඉතින් මේ දැන් හවස මම හිතන්නේ 5ටත් කිට්ටුයි දැන් තමයි අපි කොස්කෝ යන්න ආවේ. ඊයේ රෑ කන රිදෙනවයි කියලා කිව්වා. අපි ඉච්චර ගණන් ගත්තේ නැහැ පේන් කිලෝ එකක් දුන්නා. මොකද ඊයේ හවස ඉස්කෝලේ ඇවිල්ලා අක්කා තමයි නංගිව හේදුවේ. ඉතින් මේ අපි හිතුවා වතුර පොඩ්ඩක් ගිහිල්ලා වෙන නැති කන රිදෙනවා ඇත්තේ කියලා. ඊට පස්සේ අද උදේත් නැගිටලා මේ කන රිදෙනවයි කියලා කිව්වා. උත්තරම උදේ නැගිට්ටෙත් 9:20යි නැගිටිනකොට මේ ඒ නැගිට ගමන් ඇවිල්ලා කිව්වා කන රිදෙනවයි කියලා. ඊට පස්සේ තාත්තා ළඟ පොඩි කැමරාවක් තියෙනවා කන රතු වෙලාද එහෙම බලන්නම ආපු මේ පොඩි ගැජට් එකක්. ඒක බලනවා කොහමද කන රතු වෙලාද අපිට හිතා ගන්න බැරි ඇයි මේ අපිට හිතා ගන්න බැරි ඉන්ෆෙක්ෂන් එකකට සාමාන්‍යයෙන් උණ හැදිලා තමයි කන රතු වෙන්නේ. උනට මේ පාර උණ ආවේ නැහැ. මේ ඊට පස්සේ ටක් ගාලා ක්‍රෝග ක්ලිනික් එකකට අපොයින්ට්මන්ට් එකක් දැම්ම. අපොයින්ට්මන්ට් එක වැටුනේ 11ට. ඊට පස්සේ එතනට එක්කන් ගියාම ડોක්ටර් මේ කැමතියලත් නැහැ ඇන්ටිබයොටික් එකක් දෙන්න. මොකද උණ නැති හින්දා. ඉතින් කන රිදෙනවාමයි කිව්ව හින්දා මේ ඇන්ටිබයොටික් එකක් ලියලා මේ හෙට වගේ පටන් ගන්න උණ ආවට පස්සේ කියලා දැන්. උණ ආවේ නැති උනට චුට්ටක් කෑ ගන්නවා කන රිදෙනවායි කියලා. ඒකින්ද ගෙදර ආපු ගමන් ඇන්ටිබයොටික් එක දුන්නා. මේ හෙට වෙනකන් හිටියේ නැහැ. දැන් ඇන්ටිබයොටික් දීලා නිදාගෙන මේ නිදාගත්තා යා. අපිත් මේ තාත්තා වැඩ වගේ තිබ්බා. තාත්තා ඒ ටික කරා. අපේ අනාගෙත් අද දැඟලිල්ලක් නැහැ නංගි නැහනේ. නැනත් පොතක් කියෝ හිටියා. මමත් පොඩ්ඩක් ෆ්‍රී එකේ හිටියා. ගෙවල් දොරවල් ලස් කරලත් නැහැ. හොඳටම හැදියලා දැන් මම හිටියේ උදේවරුේ අර රවුම ගිහිල්ලා ඇවිල්ලා හවස් වරුවේ 4 දෙනාත් එක්ක ගෑස් කරනවා කියලා. දැන් ගෙවල් ලස් කරලත් නැහැ. දැන් හවස තමයි කොහොම හරි shopping යන්න ඕනේ. මේ යන්න නැතුව ඉන්නවයි කියලාත් හිතලා ඒත් කොස්කෝ එකට යන්න ඕනේ. කොෆි ක්‍රීම බටර් ඉවරයි. දැන් මේ මොකද මේ මැයි මාසෙට පළවෙනි පාරට තමයි අපි මේ කොස්කෝ යන්නේ. මේ කොහමද මාසෙට දෙපාරක් යවෙනවා. මැයි මාසෙට මේ පළවෙනි පාරට තමයි දැන් මේ යන්නේ. ඉතින් අද මැයි 9. ඉතින් ඒක හින්දා මේ හිතුවා කොහොම හරි ඒ බරු ටික හරි අරගෙන එනවයි කියලා. ඕල් නේවි එකට යනවයි කියලා හිතන් හිටියේ. මම ඇඳුම් ටිකක් ඔන්ලයින් අරගත්තා. එකෙන් එක ඇඳුමක් අපේ යනාට හරියන්නේම නැහැ. ඒක මාරු කරනවයි කියලා මාරු කරන්න ඕනේ. ඒ වගේම තව ස්කර්ට් එකක් වගේ ෂෝට් එකක් ගත්තා. ඒක ගානටම. ඉතින් මේ මං හිතුවා ගිහිල්ලා බලලා ලාර්ජ් එකක් එතන අන්දලා බලලා ලාර්ජ් එක ලොකු වුණොත් මේ තරම් තියෙන මීඩියම් සයිස් එක තියාගන්නයි කියලා. කොහොම හරි දැන් එහෙම කරලා බලන්නත් මම යන්න ඉස්සෙල්ලා ඔන්ලයින් බැලුවම මේ out of stock දැන් අපි මේ ඉන්න පැත්තේ ස්ටෝර් එකේ. ඉතින් මේ ඒක හින්දා මම ඒ වගේම තව අපේ චුට්ටට මේ ෂෝට් එකක් අරගන්නවයි කියලා හිතාගෙන හිටියා. මොකද අපේ චුට්ටට ඒ ඕල් නෙවි එකකින් ගත්ත ෂෝට් එකේ සයිස් එක හරි. ඔයාලා දන්නවනේ අපේ චුට්ට හරිම කෙට්ටුයි. මේ ඉනේ සයිස් එක හොයන්න හරි අමාරුයි. කොහොම හරි ඒ ගත්ත ෂෝට් එකේ මේ ඉන හරි. ඉතින් තව ෂෝට් එකක් අරන් දෙන්නයි කියලා හිතාගෙන හිටියේ. දැන් කොහොම හරි මම හිතන්නේ ඒකත් නැහැ ඕල් නෙවි එකේ. දැන් මේ පැත්තේ ඉන්න ස්ටෝර් එකේ අපි. ඉතින් මේ ඒ ටික ඔන්ලයින් අරගන්නවා. ඒක හින්දා ඕල් නේවි පැත්තේ ඇයිද කියලා ෂුවර් නැහැ අද. මේ බලමු අපේ අනාට 5 බිලෝ එකට යන්න ඕනි කියලා කිව්වා. ඒකත් ඉතින් ෂුවර් නෑ අපේ චුට්ටාගේ තාත්තේ අනුව තමයි ඉතින්. දැන් ඉන්නේ ලවුස් එකේ මේ තාත්තාගේ මොකද්ද මන්ද මේ ප්‍රොජෙක්ට් එකකට යා බඩු වගේක් අරගෙන ඉතින් දැන් ඒවා හරියන්නේ නැහැලු. ඒවා මාරු කරන්න ගියා. මේක මාරු කරලා කොස්කෝ ගිහිල්ලා ඇවිල්ලා තමයි බලන්න ඕනේ අර මං කිව්ව රවුමේ යන්න පුළුවන්ද කියලා. දැන්ටනම් ඉන්න සද්දයක් නැතුව බෙහෙත් බීලා හින්දා. ඕවා තමයි දැන් අපේ විස්තර. දැන් මම මුලින්ම හිතන් හිටියද සම්පූර්ණයෙන්ම shopping vlog එකක් අරන් එනවා කියලා. මම හිතන්නේ නැහැ shopping vlog එකක් සම්පූර්ණයෙන්ම අරන් එන්න පුළුවන් ඒ කියලා. දැන් ඉස්සරහ දවස් ටිකෙත් චුට්ට එකතු කරලා සතියක මේ vlog එකක් ඔයාලත් එක්ක අරගෙන ඉන්න කියලා හිතුවා. ඔහොම තමයි ඉතින්. ළමයි එක්ක කවදාවත් plan කරලා වැඩක් කරන්න බෑ. දැන් යන් කොස්කෝ තාත්තා එනවා. With you, everything's moving slower. I don't know what it is you do. I've been looking at you all night, trying to figure you out. I just wanna make you smile. Hold your hand in my hand, looking at the sunset. Man, you're looking good tonight. I wanna kiss you before the sun goes down. It's what you're doing, making me feel like I'm falling. And when you're moving, I can hear my calling. There's no one else here that I see but you. It's what you're doing.
before the sun goes down. It's what you're doing, making me feel like I'm falling. And when you're moving, I can hear my calling. There's no one else here that I see but you. It's what you're doing that's making me feel like I'm falling. Yeah, I'm falling in love. Yeah, I'm falling in love. කොස්කෝ ගියා මේ බඩු ටික අරගත්තා. මම හිතන්නේ ගෙදර ගිහිල්ලා shopping hall එකක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ගේ අස් කරලා නැහැ. kitchen එකවත් අස් කරලා නැහැ. ඒක හින්දා දැන් ඔයාලා දකින්න ඇති මම මොනවද ගත්තේ කියලා. අපේ චුට්ටට පොඩ්ඩක් හොඳ වෙලා දඟලනවා දැන්. මේ දැන් ඉන්නේ 5 below එක ළඟ. දැන් 5 below යන්න ඕනේ කිව්වනේ. මෙහෙමයි වෙන්නේ. දෙන්නට ඩොලර් 10 දෙනවා. 10ක් ඩොලර් 10ට අදාළ දේවල් මොන හරි තෝරගන්න ඕනේ. ඉතින් ඒකේ ඒ දෙන්න දැනගන්න ඕනේ බජට් එක අනුව අවශ්‍ය දේවල් තෝරගන්න. දෙන්නට 10 තමයි හම්බෙන්නේ. කෙනාට 10යි චුට්ටට 10යි. මගේ ළඟ 20 වනේ තියෙන්නේ. තාත්තා ළඟ සල්ලි නෑ. 20 වා තියෙන්නේ. 20, just give us 20. අනිත් ඒවා ඩොලර් එකේ. I really want to go 5 below. මොකද කරන්නේ? එන 20ක්. එතකොට ඒගොල්ලෝ shopping කරා කියලා තේරෙන්නේ නැහැ. 20ක් දෙන්න එක්කෙනෙක්ට 10යි දෙන්නේ. මොකද කරන්නේ තාත්තා? යානේ මන්ට Just give a $20 bill. නෝ නෝ. දැන් 20 එකක් තියෙන්නේ. තාත්තා ළඟත් සල්ලි නෑලු. සල්ලි පාවිච්චි වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. මේ Oh, but there's a president on මේක අරන් ගිහිල්ලා එහෙනම් අක්කා ගෙවන්න. Oh, but that's the president on it. 10ට ගන්නට ඉල්ල ගන්න ඕනේ. මෙතනින් 10 දෙකක් කියලා මොකක් හරි ගන්න. කොහොම හරි අහගන්න. එක්කෙනෙක්ට ඩොලර් 10යි. දැන් ටැක්ස් උත් අදිනවා බඩු වලට. ඒක බලලා අරගන්න ඕනේ. හරිද? shopping කරා. much? 60 cents වගේ $10 වගේ. එතන $9 වගේ බඩු ගත්තා නම් හරිනේ. එක්කෙනෙක්ට $9 වගේ තමයි වැටෙන්නේ. යන්නේ අපි නා දැන් යා. බජට් එක බලලා මේවා කරා. මේ $20 තියෙන දෙන්නට. යන්කෝ එතන ගිහලා මොකක් හරි කරමු. $20? නා එක්කෙනෙක්ට $10. කවුරුද අඬවාලක අපේ අරව හිටියට හරි කපටි. ඒ බහින්න. යන් යා. පරක්කු වෙනවා. Uppity. I don't really need a new friend, so spend your time with me. Looking for someone who can play though, wanna hang with me. I'm not really looking for a friend, so spend your time with me. Looking for someone not afraid to give it all to me. Get next to me, get next to me. All that I want is to get next to you, get next to you. Not asking for much, but it feels like the two of us are golden, are gorgeous. We'll do you good, so take a chance on me. It's magical when you are close, so get closer, babe. We'll do you good, 'cause I am golden, I'm golden. You're not really looking for a friend, so at the top for me. Never thought that loving would be easy, but it's all for free. Won't cost a thing, so it's yours, worth the try. Oh, දැන් අඬලා උකුත් කරන්නේ. වා Annabelle, use it or lose it, eh? Huh? Use it or lose it. 10 I want that one. ඕක නෙවෙයි ලුකු. කීයක් ගන්නද? $5. චුට්ටගේ බජට් එක වල වැඩි වෙනවා උඩට. කවන්න අක්කාරනේ අපම සල්ලි විතරම. I don't want them. I don't මේක කැමති නේද? Annabelle අනේ චුට්ට වාගේ කෙනුත් ගන්න හදනවා. Huh? වාගේ $10 වලුත් ගන්න හදනවා. දැන් වා යූස් කරන්නේ නැහැ. ඒකේ Who's that? Not buying my money. දැන් මම දන්නේ මේ මේක කීයද කියලා. එමුණොත් ඔයාලට මේ hand sanitizer එකට වඩා මේ දෙක වටිනවා නේ. ඔයාගේ බජට් ෆිනිෂ්. හොඳ. හරි ලස්සනයි. මේක එමුණොත් තියන. දැන් චුට්ටගේ බජට් එක ඉවරයි ඈ. චුට්ට තෝරගන්න. නෑ Annabelle පැය ගන්නක් ඉන්න බෑ. it's magical when you are close, so get closer, babe. What do you good, 'cause I am gold, I'm golden.
Broadway, it's a Saturday night. You look like $1,000,000 wearing that dress I like. You're smiling, but there's something missing in your eyes. Girl, I can tell that you have something on your mind. But I will make you forget all your sorrows. Let go like there's no tomorrow. Let's have a drink, just relax, all your problems will fade. If you're ready for a good time, count on me. There's a party in the backyard, dance your problems away. I'm all about the good vibes, I know you're all about the good vibes. Do you know how much I love you, wanna see you smile? Where's that happy girl that I know with a heart on fire? I'll do anything to make it fine, but I can tell that you have something on your mind right now. But I will make you forget all your sorrows. Let go like there's no tomorrow. Let's have a drink, just relax, all your problems will fade. If you're ready for a good time, count on me. There's a party in the backyard, dance your problems away. I'm all about the good vibes, I know you're all about the good vibes. We are all about the good vibes. We are all about the good times. Dancing till it feels alright, all night. We're all about the good vibes, all about the good vibes. I will make you forget all your sorrows. Let go like there's no tomorrow. Let's have a drink, just relax, all your problems will fade. If you're ready for a good time, count on me. There's a party in the backyard, dance your problems away. I'm all about the good vibes, I know you're all about the good vibes. Let's have a drink, just relax, all your problems will fade. If you're ready for a good time, count on me. There's a party in the backyard, dance your problems away. I'm all about the good vibes, I know you're all about the good vibes. We are all about the good vibes. We are all about the good times. Dancing till it feels alright, all night. We're all about the good vibes, all about the good vibes. Say you don't wanna be with me, but you miss me as soon as it's over. Your name lighting up the screen, but you never call when you're sober. You say you don't like the games, but you play me like there's no tomorrow. You should know that I'm fed up with your lies, so don't come closer. You know you hurt me bad and I have scars. I need some time to heal, so don't come over. ෆයිබලකට කියලා මං කොනේ $10යි කියලා බජට් එක අම්බෝ එකේ බඩු මාර ගන්න. කොහොම හරි අපේ චුට්ටා මේ කීයද $2ක් වැඩිපුර අරගත්තා. මේ මොකද්ද ප්ලැටිනම් සෙට් එකකුයි තව මොනවද ගත්තේ චුට්ටා? Yeah, the title is the cheeky. කී චේන් එකක් ගත්තා. කී චේන් එකයි ප්ලැටිනම් සෙට් එකයිම $5යි එතනම 10යි. මේ හෑන්ඩ් සැනිටයිසර් එකකුත් ඕනි කියලා කොහමද එකක් දාගෙන හිටියේ ඒක $2යි. ඒක ආපහු තියන්න බෑනේ මං කොහෙන අරගෙන ගියා. අපේ අනා හරියටම $10ට පොත් දෙකක් අරගත්තා. එකක් ජර්නල් එකකුයි අනිත් එක මොකද බයිබල් ස්ටෝරි එකකුයි. I like මේ ඔව් දැන් අසාධාරණයි $2 කොහොම හරි ආපහු ගියා $2කට දෙයක් හොයන්න $2කට දෙයක් නැහැ. හෑන්ඩ් සැනිටයිසර් එකක් යට තියනවා. කොහොම හරි එයාත් ගත්තා චුට්ටා ගත්තා වගේම කී චේන් එකක්. මේ දැන් කී චේන් එක 5ක්. මම දැන් ඉංග්‍රීසියෙන් කියන සුත්‍ර මම හිතනවා සිංහල තේරෙන්නේ නැති වෙයි කියලා. මේ මට $2ක් නෑ $3ක් පාඩුයි මට. මේ චුට්ටාගේ $2 හෑන්ඩ් සැනිටයිසර් එක හින්දා. දැන් ගෙදර යන්නේ. මං හිතන්නේ නැහැ ගෙදර ගිහිල්ලා අපහු වීඩියෝ මුකුත් කරයි කියලා. මේ අපේ චුට්ටාගේ කණේ අමාරුව මතකයක්වත් නැහැ. දැන් 5 බිලකට ගියාට පස්සේ මේ උනාට දැන් රෑ බෙහෙත් වේලා දෙන්න ඕනේ. දවස් 10ක් නේ බෙහෙත්. දවස් 10ක් ඇන්ටිබයොටික් එක දෙන්න ඕනේ. මේ කැස් කණේ අමාරුව නැති උනාට.
කැස්ස නම් හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඇන්ටිබයොටික් එක දුන්නයි කියලා. කැස්ස ඉබේ හොඳ වෙනවා. මේ හෙට කරන දේවල් තාම ප්ලෑන් කරලා නැහැ. ස්ට්‍රෝබෙරි පිකින් මේකකුත් තියෙනවා. මන් දන්නේ මේ පාර මේ ස්ට්‍රෝබෙරි පිකින් වේලාසෙට පටන් ගන්නවා. දන්නේ නැහැ හරියට. මේ ගොඩක් ෆාම් ඇරලා දැන් ඔක අපි සාමාන්‍යයෙන් මේ ස්ට්‍රෝබෙරි පිකින් යන්නේ මැයි අග වගේ නේ. මැයි අග යන්නේ ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ දැන් මම පටන් ගන්නවා. ඒ දන්නේ ඔක්කොම අමෘතාරයට යන්නේ. දාන්න තාම හිතලා නැහැ හෙට යනවාද කියලා චුට්ටගේ තත්ත්වය අනුව තමයි. ෆාම් එකක් හොයාගන්නත් ඕන. ගිය අවුරුද්දේ ගිය ෆාම් එක මතකත් නැහැ මොකද්ද කියලා. බලමු. මේ මං කියවනේ පොඩි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා සතියක් විතර එකතු කරපු වීඩියෝස් ක්ලිප් සතියක් විතර එකතු කරපු වීඩියෝ ක්ලිප්ස් වලින් මේ vlog එක හදනවා කියලා බලමු හෙට මොකද කරන්නේ කියලා. එහෙනම් අපි දැන් ගෙදර යනවා. ආපහු මොන හරි විශේෂ දෙයක් වෙනකොට ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. තාත්තගේ සද්දයක්වත් නැහැ. මේ ඩබලගේ බජට් එකේ කේස් එකට වෙන්න ඉන්නව දෙන්න. අපේ අනාට ස්ටෝරි බුක් එකක් හම්බුනොත් ඊට වඩා දෙයක් නැහැ. දැන් මම පටන් අරගෙන. මම පටන් ගන්නේ නෑ මම just banana. Then look what else I got. අම්බෝ මගේ අතට හිතෙනවා. This. earn करने के लिए spend करने का අන්න අර තාත්ත ප්‍රශ්නයක් අහනවා. earn करने का तो लेकिन spend करने का අයිදන් තාමන් කළා නේ. කෝ චුට්ටා ගනිත. අනිත් පැත්ත. hand sanitizer. අක්කට hand sanitizer එකක් තියෙන. එයාට නැහැ කියලා හරි ප්‍රශ්නේ. අන්න දැන් එකක් හම්බුණා. හම්බෝ අවුවයි. හරි හරි. මේ ඊළඟ දවසේ මේ ඉරිදා තමයි මදර්ස් ඩේ එක තිබ්බේ. ඉතින් දැන් මේ හදන්නේ දෙන්නත් එක්ක කේක් එකක් හදන්න. දෙන්න කිව්වට තාතත් මේකට එකතුයි. මේ කේක් එක නම් ඊයර හැදුවා. අපේ අනාට ඕමනාව තිබ්බේ ෆුල් කේක් එකයි අයිසින් එකයි මට හොරෙන් කරන්න. ඒ වුණාට ඉතින් ඒක කරගන්න ඕනේ නැහැ. ඊයේ හවස කඩේ ගිහිලා ආවට පස්සේ මං ඉන්න ඇද්දිම තමයි තුන් දෙනාත් එක්ක එකතු වෙලා කේක් එක හැදුවේ. ඒ වුණාට ඉතින් අයිසින් කරන්න ඊළඟ දවසේ කිව්වා. දැන් ඒක තමයි දැන් මේ සර්ප්‍රයිස් එකක් විදියට කරන්න හදන්නේ. මේ ප්ලෑන් එක අපේ අනා හැදුවේ මට මතක හැටියට අප්‍රේල් වල වගේ ඉඳන් ලයිබ්‍රරි එකෙන් කුකින් බුක් එකක් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඒකේ තිබ්බා කේක් එකක්. මම දන්නේ මොන කේක් එකද කියලා මම මේ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි එකෙන් කේක් එකක් තෝරගෙන මම බලාගෙන තාත්තත් එක්ක එකතු වෙලා හොරෙන් ප්ලෑන් කරනවා. මට හොරෙන් ඉතින් දෙයක් කරන්න අමාරුයිනේ. මම දැනගත්තා මං හැම මොකද කරන්න හදන්නේ කියලා. කප් කේක් ටිකක් තමයි කිව්වා හදන්න යන්නේ. ඔහම කීකිය බොරු කීකිය කොහොම හරි ඔන්න ඊයේ මේ තුන් දෙනාත් එක්ක එකතු වෙලා රෑ කේක් එක හැදුවා. දැන් අද ඉරිදා සාමාන්‍යයෙන් අපි නැගිටින්නේ අපි හතර දෙනාම නැගිටින්නේ එකම වෙලාවට. මේ කියන්නේ ටිකක් පරක්කු වෙනවා. ඉතින් ඔන්න නැගිටලා මට උඩට වෙලා ඉන්න කිව්වා. අපේ චුට්ටා ඒ වෙනකොට නැගිටලා හිටියේ නැහැ. චුට්ටා වෙනම රූම් එකකට දැම්මා. මේ ඇනාට බෝ වෙයි කියලා අපේ චුට්ටට සනීප නැහැනේ. ඉතින් තාත්තයි ඇනයි නැගිටලා මේ මාව උඩට කරලා තියලා ඒ දෙන්න පල්ලෙහාට ගියා. මේ කේක් එක අයිසින් කරන්නයි කියලා මට තේ එකක්වත් බොන්න හම්බුනේ නැහැ. තේ එකත් හදලා මේ උඩටම ගෙනත් දුන්නා. නැත්තම් මම තේ බොන්න පල්ලෙහාට එන හින්දා. ඊට පස්සේ ටිකක් කරනකොට ඔන්න අපේ චුට්ටත් නැගිටලා එකතු වෙලා තියෙනවා මෙතනට. මේ ගණන් ගන්න එපා. තාත්තා අපේ අනාට අඳලා තියෙන ඊයේ කඩේ ඇඳන් ගිය ටී-ෂර්ට් එකමයි. මේ අපේ චුට්ටා ඔළුව පීරලත් නැහැ. අපේ අනත් ඔළුව පීරලා නැහැ. නිින්දෙන් නැගිට ගමන් ඒකින්ද ඒව එච්චර හිතන්න එපා. මොකද ඉතින් හොරෙන් කරන්න ගිය සර්ප්‍රයිස් එකනේ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් තාත්තට ඔළුව පීරන්න තේරෙන්නේ නැහැ දෙන්නගේ. මම තමයි ඔළුව පීරන්නේ. ඉතින් මාව හොයාගෙන ආවේ නැහැ. අපේ අනා මූණ හොදගෙන එහෙමම තාත්තත් එක්ක පල්ලෙහාට බහැලා. ඉතින් ඒකින්ද ඒව ගැන පොඩ්ඩක් හිතන්න එපා. දැන් මෙතන මිඩල් එකේ ගාලා හරි මේ සයිඩ් එකෙත් ගන්නවා. මේක ගන්න අන්තිම නා අර ගන්න මොකද අර පැලට් නයිෆ් එකේ You know, it's stuck like no, it's okay. It's stuck. I'm just leaving it there. Ow, my hand. කොහේද ගන්න What's the piece? Sure. Can you show me first? මේක යටට ටිකක් දාන්න මෙතන ටිකක් දාලා එතන අලෝක වැඩිම දාන්න එළියට මම ගියේ
Idag är det krigelapia something another today. Oh my god. Hurry up Kanikila. Take ට්‍රේඩර් ජෝයිස් එකට යන්න ෆ්ලවර්ස් ගන්නවා. and cool them. Up to the time. ඉතින් ඔන්න අපේ යනාගේ මේ පාර මදර්ස් ඩේ සර්ප්‍රයිස් එක. ඇත්තටම මට මාර සතුටුයි අපේ යනා පළවෙනි පාරට මෙච්චර ලොකු දෙයක් කරේ. හැබැයි ගොඩාක් ලස්සනට තිබ්බා. ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් කේක් එක. ඇත්තම කිව්වොත් මම හදන කේක් ඇදයිනේ. අපේ ඇනයි තාත්තයි චුට්ටයි එකතු වෙලා හොඳ ලස්සන පර්ෆෙක්ට් කේක් එකක් හදලා තියෙනවා. පර්ෆෙක්ට් කියන්නේ පර්ෆෙක්ට්ම නෑ කඩෙන් හදනවා වගේ, කඩෙන් අරගන්නවා වගේ. ඒ වුණාට ඒ තුන්දෙනාගේ මේ පළවෙනි අත්දැකීම ඒ වුණාට මාරම ලස්සනට වැඩේ කරලා තිබ්බා. Get these icing and do that. Oh, only on the top. So. අයිසින් ටිකක් දෙන්න. So I'm gonna put it on for you, then you have to spread it. Okay. Let's do it over here. Now spread it carefully. Okay. Here, I'll get this out first. Don't do the bottom, okay? No, you do it like this. Ow! Here, you do it like this. Okay. Nice and soft, okay? Is that much better? Sorry. But if your hands start hurting, give it to me. Dad, we're not bringing them together. Where are we gonna put the flowers if we put them together? මොන ෆ්ලවර්ස්ද කියන්නේ? How the flowers together? Big green. මොන ෆ්ලවර්ස්ද අර කඩින් ගේනවා? Yeah. No, at the backyard again. No, backyard me at the side again. Flowers, you know. Tutti. I like that. Front. කන්න පුළුවන්ද දැන්? No, can't no one. මේ වදද? Yeah. ඉතින් මේ පැත්ත ටිකක් මම කරලා. දැන් එනවද බලන්න. දැන් තද කරන්න තනිය. Another thing. ආවෙන්. Yay! චුට්ට කම. I can icing. I'm turn the tea banana. ඔතන ලේබල් එකක් වගේ print කරලා දාන්න බෑ. Print? He can't bring it no. ගයින් කරලා කමිටි. එජ් එකට දාන්න නේ. Back there. Come on. So fuzzy. අපේ දෙන්න කේක් හදනවට වඩා ඔයාලට පේන ඇති කට හෙල්ලෙනවා. මම බලාගෙන වීඩියෝ එක එඩිට් කරනකොටත් කේක් කපන මේ කේක් එකේ කෑලි කෑවා. දැන් ඊට පස්සේ අයිසිනුත් කනවා. දැන් අපේ දෙන්නට ඊට පස්සේ සීනි වැඩි වෙලා හොඳටම දඟලනවත් එක්ක ඉතින් මොකුත් හිතන්න එපා. ඉතින් ඔහොම තමයි පොඩි අය කේක් එකේ ඉතුරු වෙන කෑලි බෑලි ඔහොම තමයි කේක් හදනකොට ඇවිල්ලා කනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. Happy Mother's Day! කොයින්ද මේ මල් කඩන්නේ? නෑ මල් ඉතින් අයිසින් කළා. මේ අයිසින්. Mom, icing color. හරි ලස්සනට අයිසින් කරලා තින්නේ. හරිද කරේ? What about I did the icing at the bottom. No, I did some wrong ones. Must be. පාරයි කේක් එක හදලා තින්නේ. කවුද හැදේ තාත්තද නේද? We all three have. No, you didn't have. Dad and me did. මම දරගත්ත රෝස මාට මොකක් හරි හදාගෙන ඉතින් කියලා අයිසින් ගහගෙන Hey, I'm like. All I got too. ඈ? I got three things here. I got there's a flower, and I got a my card, and this is what we made in art. ඉස්කෝලෙන් හදාගෙන ආපේව? Yeah. Oh, but I gotta open this. Open it. And here's my other surprise. It's something. Make a yellow knot. Yellow knot? Yeah. Okay.
ඒක තමයි චුට්ට මගේ වයස. මේකේ වයස දාලා තියෙනවා. ඔයාලට 33 34 කියලා අහුවා. Hey, I'll be in America. Come on. ඔයද චුට්ට වයිට් අයිස් ආව. black. Yeah, they're white. Why are your eyes like brown though? No, they're white. වයිට් hair තියෙනවා. ඔය දෙන්න හිතනවා. Wait, what? Favorite food is rice කියලා ලියාගෙන ඉන්නවා. That's you. You like rice. I want to seriously do one. හරි ලස්සන. මෙයාගේ fingerprint. Yeah. We like this real. This is my present. මොකද එනින් හදාගෙන paper plate එක ගන්න තේරෙනවා. No. Open it, see what is inside. ඔව් paper plate එකේ තියෙනවා. මේ කතුරත් දෙන්න මේ සෙලෝ ටේප් ගහලා හොඳ. I made it out of like toilet paper. I made it into a binoculars and made that, and then you like that. It kind of makes it round out. මාස ගානක plan එක මම දැක්ක මේක මාස ගානක් තිස්සේ හදලා Oh, touch it, touch Yeah. it. Touch this. That's a rake. Wait, If you peel it off, දෙන්න එක දාන්න මෙතන. මට වඩා හොඳට නීට් එක තියෙනවා. මං කරන එකේ කරලා නීට් නෑ. අනික හොඳ කැලීමක්. idea. None is being pasta. මගේ කේක් ඇදවුණු කොහොමද මේක හොඳ කැලින් තියෙනවා. ඊයම අයියා. That was our secret. මේ බලන්න අයිසින් කාලා තියෙන හැටි මේ ඕ ළඟ දැන් තාටිකේ සීනිය තියලා දෙන්නත් එක්ක. I never ate my face. කොහෙන හගේ කරේ. I know it's nothing new, but it's so good to see you. What do you like the icing? ටිකයි. Tata keep sugar icing down every time at Hari Davana do now. Who's the covenant first? ඇනබෙලාට පැමුලිම කව ඇනබෙලානේ මුලින්ම මමී කරේ අම්මිව ඇනබෙලාට කන්න මුලින්ම අම්මි කරාට thank you දෙවනියා කන්න දෙවනියට අම්මි කරපු එකනට thank you කොහෙද දෙන්න මට තාත්තට Oh, still can't believe you love me. I hope it never ends. Let's be more than friends. Yeah. You know I'm here to stay every single day. Yeah. So hold me tight through the night. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ ඇනාගේ එමාගේ මදර්ස් ඩේ සර්ප්‍රයිස් එක තිබ්බේ. ඇත්තට මට ගොඩාක් සතුටුයි. ඉතින් මේ ඉරිදානේ ඊට පස්සේ සඳුදා මම ඩොලර් ට්‍රී එකට යනවා ලාස්ට් ඩේ ඔෆ් ස්කූල් එකට මේ දවසට ඕන කරන බඩු ටිකක් කරගන්න. මම ඒකෙත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් මේ වීඩියෝ එකටම එකතු කරා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. සතියක් මේ වීඩියෝ එක අරන් යනවා. ඒකට සතියක් අරන් ගියේ නැහැ. මොකද අපේ දෙන්නගේ සර්ප්‍රයිස් එක මේ වීඩියෝ එකට එකතු කරපු නිසා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අයිඩියාස් රික්වෙස්ට් අපිට කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ journey එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. Bye. Next time.